ආයුබෝවන් මේ පසුගිය දවස්වල අපේ රටට බලපෑ දරුණු කාලගුණය ගැන තමයි අපි අද කතා කරන්නේ. ඔව්. විශේෂයෙන්ම සක්‍රිය මුණු නිරිතදිග මෝසමත් එක්ක ආපු සැඩසුළඟ වර්ෂාව. රට පුරාම ලොකු බලපෑමක් කළා නේද? ඇත්තටම. කොළඹ ඉඳන් කඳුකරයට යනකම්ම ගස් කඩා වැටීම්, දේපල හානි, ගොඩක් දේවල් වාර්තා වුණා. ඔව්. සමහර කියපු විදිහට බුදුවමෝ අපි ඉවරයි කියලා හිතෙන තරමටම තත්ත්වය ටිකක් බරපතල වුණා. ඔව් මේක ඇත්තටම සාමාන්‍ය අයහපත් කාලගුණයක්ම නෙවෙයි. ඒ කියන්නේ මේකට ප්‍රධානම හේතුව වුණේ අර ත්‍රිකුණාමලයට ඈතින් ඊසාන දෙසින් මුහුදේ තිබුණු අඩුපීඩන කලාපයක්. ඒක තීව්‍ර වෙලා පීඩන අවපාතයක් බවට පත් වුණා. පීඩන අවපාතයක්? ඔව් ඒ කියන්නේ වායුගෝලයේ හටගන්න ප්‍රබල කැළඹීමක් වගේ දෙයක්. ඒක මුහුදේ ඉඳන් ගොඩබිම පැත්තට ගමන් කරද්දි තමයි මේ සුළංකත්වය මෙච්චර තීව්‍ර වුණේ. ඒ කියන්නේ සාමාන්‍ය මෝසම් සුළඟ විතරක් නෙවෙයි මේ පීඩන අවපාතය තමයි මේ තරම් හානියක් වෙන්න ප්‍රධාන හේතුව. ඉන් බලපෑවේ. තේරෙනවා. බලපෑම හරිම පුලුළු වුණා වගේ. කොළඹ ප්‍රත්‍යත් ග්‍රෑන්ඩ් පාස් වල එහෙම නිවාස 15කට විතර හානි වෙලා. ඔව්. 6ක්ම සම්පූර්ණයෙන්ම විනාශයි කියලා තිබුණා. දෙමට ගොඩත් නිවසකට ගහක් වැටිලා, කාන්තාවන් දෙන්නෙක් තුවාල වෙලා, වසනවකට පොඩි බබාට නම් හානියක් වෙලා නැහැ. ඒක හොඳයි. බම්බලපිටිය බෞද්ධාලෝක මාවත වගේ ප්‍රධාන පාරවල් වලත් ගස් දැන්වීම් පුරු කඩා වැටිලා. ගමනාගමනයටත් බාධා වුණා. හරිම කරදරයක් වුණේ කොළඹින් එහාටත් පාදුක්ක හෝමගම ප්‍රතිවලත් නිවාස ගානකටම හානි වෙලා. ඒ වගේම තමයි මධ්‍යම කඳුකරයටත් බලපෑම තදින්ම දැනුණා. ඒත් එහෙමයි නේද? හැටන් වැලිඔය වතුයායේ ඒව පවුල් 300කට විතර විදුලියන් හිටියා කියලා වාර්තා වුණේ. අපෝ. ගිනිගතේන නෝටන් බ්‍රිජ් පාර, නුවරඑළිය නානොය පාර මේ මාර්ගවලටත් ගස් වැටිලා. ගමනාගමන එහෙම සම්පූර්ණයෙන්ම නැවතුණාද? ගොඩාක් වෙලාවට ඇන හිටියා තේදලු නෙලන අයට පවා වැඩ කරගන්න බැරි වුණා. පොළොන්නරුව, ආනමඩුව, පොලිසිය ගාව, මීරිගම, කුරුණෑගල පාරෙත් මේ හැම තැනින්ම වගේ ගස් කඩා වැටීම් වාර්තා වුණා. පොල්ගොල්ල ජලාශයේ වාන්දොරටත් අරිඤ්ඤ වුණා. ඒ කියන්නේ මේක ඇත්තටම රට පුරාම ගිය බලපෑමක්. ඔව් පැහැදිලිවම. ඉතින් මේ දැන් තත්ත්වය කොහමද? අර පීඩන අවපාතය තවම අපිට බලපානවද? දැන් මේ පීඩන අවපාතය නම් මේ බංග්ලාදේශ වෙරළ පැත්තට ගිහින් තියෙන ක්‍රමයෙන් දුර්වල වෙමිනේ පවතින්නේ. එළම අවදානම අඩු වෙලාද? සම්පූර්ණයෙන්ම නෑ. ඒකේ වක්‍ර බලපෑම කියන්නේ ඒ පද්ධතිය නිසා ඇති වුණු තෙතමනිය සුළං රටාව ඒක තවම අපේ රට වටේ තියෙනවා. ඒ නිසා තමයි තවදුරටත් විශේෂ සබරගමුව, බස්නාහිර, වයඹ පළාත්, ගාල්ල මාතර, නුවරඑළිය දිස්ත්‍රික්ක මේවට මිලිමීටර 100 ඉක්මවපු තදවැසි එන්න පුරන් කියලා කියන්නේ. තවමත් තදවැසි බලාපොරොත්තු වෙන්න ඕන. ඒ වගේම මධ්‍යම කඳුකරේ බටහිර බෑවුම්, උතුරු මැද පළාත, පුත්තලම, ත්‍රිකුණාමලේ, හම්බන්තොට වගේ දිස්ත්‍රික්කවලටත් පැයට කිලෝමීටර් 50-60ක විතර තද සුළං එන්න පුළුවන්. ඒ කියන්නේ සුළංගේ අවදානමත් තවම තියෙනවා. එතකොට මේ මුහුදු යන අයට, දීවර කටයුතු කරන අයට ඒක තමයි වැදගත්ම දේ. අවදානම තවම පහව ගිහින්නේ. විශේෂයෙන් හලාවතෙන් නම් කොළඹ හරහා ගාල්ල දක්වා වෙරළටොබ්බෙන් මුහුද. ඒ වගේම කංකසන්තුරේ ඉඳන් මුලතිව් හරහා ත්‍රිකුණාමලේ දක්වා මුහුදු ප්‍රදේශ මේව තවමත් රළු වෙන්න පුළුවන්. රළු වෙනවා කියන්නේ සුළඟේ වේගය පැයට කිලෝමීටර් 67ක් විතර වෙන්නත් මුහුද එකපාරටම ගොඩක් රළු වෙන්නත් ඉඩ තියෙනවා. ඒ නිසා තමයි කුඩා යාත්‍රාවලින් මුහුදු යෑමෙන් වළකින්න කියලා තව දුරටත් දැනුම් දීලා තියෙන්නේ. දීවර නාවික ප්‍රජාව හරිම අවධානයෙන් ඉන්න ඕනේ. මේ අතරතුර කනගාටුදායක සිදුවීම් දෙකකුත් වාර්තා වුණා නේද? ඒක තමයි කනගාටුදායකම පුවත. හලාවතේදී අවුරුදු 39ක දීවර මහත්මයෙක් යාත්‍රාවක් පෙරලිලා ජීවිතක්ෂයටපත් වුණා. ත්‍රිකුණාමලේ තවත් දීවරයන් දෙන්නෙක් රැකියාවට ගිහින් තවම ආපහු ඇවිත් නැහැ කියලා වාර්තා වෙනවා. ඒකනම් හරිම කනගාටුදායකයි. මේ සිදුවීම් වලින්ම පේනවා මේ කාලගුණ අනතුරු ඇඟවීම් පිළිපැදින එක කොයිතරම් ජීවිත ආරක්ෂාවට වැදගත්ද කියලා. ඒ නිසා කාලගුණ යහපත් වෙනකම් විශේෂයෙන් අවදානම් කියලා දැනුම් දීලා තියෙන ප්‍රදේශවල මුහුදු යෑමෙන් වැළකින එක තමයි කරන්න ඕන හොඳම දේ. එවනම් අපි මේ කතා කරපු විදිහට මේ දරුණු කාලගුණ තත්ත්වය නිසා රට පුරාම දේපල හානි, ගමනාගමනයට බාධා, විදුලිය බිඳ වැටීම්, ඒවලම අවාසනාවන්ත විදිහට ජීවිත හානි පවා සිද්ධ වෙලා තියෙනවා. ඒ වගේම ඉදිරියටත් අවදානම සම්පූර්ණයෙන්ම පහව ගිහින් නැහැ කියන එකත් පැහැදිලි. ඇත්තම. අවසාන වශයෙන් කියන්න තියෙන්නේ මේ වගේ ස්වභාවික ආපදා මේවා අපිට නිතරම වගේ මතක් කරලා දෙනවා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දෙන අනාවැකී ඒ වගේම නිකුත් කරන අනතුරු ඇඟවීම් ගැන අපි කොයිතරම් අවධානයෙන් ඉන්න ඕනේද කියන එක. ඒ තොරතුරු අනුව ක්‍රියාත්මක වෙන එක
ඒක තමන්ගේ ආරක්ෂාවට වගේම මුළු ප්‍රජාවකගේම ආරක්ෂාවට අත්‍යවශ්‍ය වෙනවා. සමහර වෙලාවට මේ වගේ අත්දැකීම් අනාගතයේදී මෙවැනි දෙයකට මුහුණ දෙන්න අපේ සූදානම කොහොමද කියලා ආයෙත් හිතලා බලන්නත් අපිට උදව්වක් වෙනවා. එහෙනම් අදට මේ වීඩියෝ එක මෙතනින් අවසන් කරන්න. ආයෙත් වීඩියෝවක් රැගෙන එනකල් හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. සුබ දවසක් ඔයාල හැමෝටම.